ඔන්ලයින් මනි මේක් කරන ඩොලර්ස් earn කරන ශේෂ්ත්‍රයට නොවිස් කෙනෙක් නම් ඔයාලට සල්ලි උපයන්න පුළුවන් ඒ මාර්කට් එන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේක. ඔයා නිදාගෙන හිටියත් සල්ලි උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මම කිව්වොත් එහෙම රහසක් ඇත්තටම මගේ මේ අවුරුදු 13ක කැරියර් එක්ස්පීරියන්ස් එකේ මම කවදාවත් ක්ලයන්ට්ස් ලව හන්ට් කරලා නැහැ. මම දැක්කා අදීයේත් මේ ග්‍රැෆික් ඩිසයින් ගෲප්ස් වල එහෙම ලංකාවේ හරියට කතා වෙනවා. අඩේ මේ රුපියල් 200ට ඩිසයින් කරනවා කියනේම අයින් කරමුද මේ ගෲප් එකෙන්. අපිට ඔටෝමැටිකලි ක්ලයන්ට්ස් ලා අපි ගාවට එනවා. අපි ගිහලා ක්ලයන්ට්ස් වලට වඳිනවද? 2012 මම මේක පටන් ගත්තා ඇත්තටම මට මේවා කියා දෙන්න අවුරුදු නැති ඒ අතින් බලද්දී ඔයගොල්ලෝ වාසනාවන්ත. ඔයගොල්ලන්ට මම හරි ඉන්නවා. තව YouTube channels තියෙනවා. මේක ඇත්තටම ඔයාලට grow වෙලා ඔයාගේම ජීවිතයක් සාර්ථකව ගොඩනගා ගන්න පුළුවන් තනක් වීඩියෝ එක. Learn and earn with graphic designing. Right guys, welcome කියලා පිළිගන්නවා අදත් Learn and Earn මගේ YouTube channel එකට. ඉතින් දෙයක් කියන්න ඕනේ මේ channel එකේ අපි කතා කරන්නේ ඇත්තටම graphic designing ගැන විතරක් නෙමෙයි. මේ channel එක පුරාට ඔයගොල්ලෝ graphic designing ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි. මේ channel එකේ purpose එක ඇවිල්ලා graphic designing තුලින් අපි කොහොමද sustainable income එකක් ගොඩනගා ගන්න කියන එක. ඉතින් මම ඒ දේ කරා නම් ඕගොල්ලන්ටත් ඒ දේ පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මට එච්චර පුළුවන් නම් ඕගොල්ලන්ට කොච්චර පුළුවන්ද කියලා අපි බලන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. මම කොහොමද මාසෙට සාමාන්‍ය ලක්ෂ 180ත් ලක්ෂ 3ත් වගේ අතර earning එකක් අදටත් ගන්න කොහොමද මම ඒක ගොඩනගා ගත්තේ කොහොමද කියන එක. ඉතින් වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා අපි පොඩි සිදුවීමක් බලමු. වැඩි වෙලාවක් යන්නේ විනාඩියකමාරක් වගේ යයි. රයිට්. ඒකෙන් පස්සේ අපි ආයෙ හම්බෙලා 5 අවුරුද්දේදී එයා උපාධියත් අරගත්තා. ඊට පස්සේ ඉන්ටර්විව් ගිහිල්ලා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හැටියට ජොබ් එකත් අරගත්තා. ඒ වගේම ටික කාලයක් යද්දි එයා ජොබ් එකෙත් මැනේජර් කෙනෙක් විදියට ප්‍රොමෝට් වුණා. හැබැයි නොහිතපු විදියට ජොබ් එක නැති වුණා. ඊට පස්සේ එයා තනියම පොත් කියවලා ඉන්ටර්නෙට් බ්‍රවුස් කරලා වෙබ් එකේ සර්ච් කරලා ග්‍රැෆික් ඩිසයිනින් තනියම එයාම ඉගෙන ගත්තා. ඊට පස්සේ එයා ඔන්ලයින් මනි මේක් කරන්න පටන් ගත්තා. රයිට් වෙල්කම් බෑක්. රයිට්. ඕගොල්ලෝ බැලුවේ පොඩි සිදුවීමක් එක්තරා පුද්ගලෙක් කොහොමද එයාගේ උපාධියෙන් පස්සේ 2005 ඉඳලා 2012 වෙද්දි කොහොමද සස්ටේනබල් ඉන්කම් එක ගොඩනගා ගත්තේ කියලා. ඉතින් ඒ පුද්ගලයා කවුද කියලා කියනවා නම් ඒ පුද්ගලයා වෙන කවුරුත් නෙමෙයි. ඒ පුද්ගලයා තමයි මම. ඉතින් ඊළඟට ඔයගලන්ට පෙන්වන්න යන්නේ මම මේ කියන කතාව ඇත්තටම ඇත්තද? ඔන්ලයින් වැඩ කරලා ග්‍රැෆික් ඩිසයිනින් වලින් විතරක් ඇත්තටම පැසිව්ලි මේ වගේ ඉන්කම් එකක් ලක්ෂ 180ක් එහෙම නැත්නම් ලක්ෂ 3ක් විතර අතර earning එකක් අපිට ගන්න පුළුවන්ද කියන එක ලංකාවේ ඉඳලා. ඉතින් ඒක ඕගලන්ට පසක් වෙන්න ඇත්තටම proof එකක් ඉදිරිපත් කරන්න මං හිතුවා. ඇත්තටම මේක මං එච්චර කැමති දෙයක් නෙමෙයි. මම මේ මගේ ලොකුවමක් පෙන්වන්න යනවා නෙමෙයි. ඇත්තටම මම මෙච්චර earn කරා මම මෙච්චර හම්බ කරනවා කියලා. නමුත් අකමැත්තෙන් උනත් නන් එතිකල් උනත් මම මේක පෙන්වන්නේ ඕගලන්ට දාලා අදහසක් ගන්න. මේක ඇත්තද? මේක ඇත්තටම කරන්න පුළුවන්ද? අන්නේ විශ්වාසය ගොඩනගා ගන්න. රයිට්. එහෙනම් වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි ආයේ පොඩි කොටසක් බලමු. ඒකෙන් මම පෙන්නනවා proof එකක් 100%ක් මේ දේවල් ඇත්ත කියන එක ගැන. right guys ඉතින් මම කිව්වා වගේ මම මේ පෙන්වන්න දෙන්නේ ඔයගලන්ට මේ පොඩි proof එකක් කොහොමද සාමාන්‍යයෙන් earnings කියන එක මේගොල්ලෝ දකින්නේ මගේ portfolio එක Envato Elements කියන stock market එකේ මම මෙතනින් මගේ earnings reports වලට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම Elements වලින් මේ වෙනකන් හම්බ කරලා තියෙන total amount එක මේ තියෙන්නේ මම graphic river කියන market place එකේ හම්බ කරලා තියෙන total dollar amount එක මේ තියෙන්නේ දෙකේම මම මේ වෙනකන් හම්බ කරලා තියෙන total amounts මේ තියෙන්නේ මට daily income එක දැන් මේ 42ක් ඇවිල්ලා තියෙනවා 30ක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට මේකේ වේරි වෙනවා දවස ගානේ ඉන්කම් එක. මම පෙන්නන්නම් මගේ ගිය මාසේ earning එක. මම ගත්තොත් මම පෙවුනිය කියන මීඩියම් එකෙන් තමයි මම සල්ලි ගන්නෙ. මේගොල්ලන්ට පේන්නේ මගේ Envato Elements earning එක මුචලක් ඇවිල්ලා තියෙනවා. මේ පෙන්නන්නේ ඒ මාසෙම ඒ දවසේම graphic river එකේ නම් මගේ දැන් සාමාන්‍ය ඉන්කම් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම මේ පෙන්නුවේ පොඩි proof එකක්. මට මේ දේවල් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හැකියාව ලැබෙන්නේ කොහොමද කියන පදනම පෙන්නන්න. right. ඔයගොල්ලෝ බැලුවේ proof එකක්. ඉතින් thumbnail එකේ කියලා තිබ්බත් වගේම මම මේ පෙන්නුවේ මේක 100%ක් ඇත්තද කියන එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දැක්ක values තියෙන ඩොලර්ස් වලින් ඔයගොල්ලන්ට ධන වශයෙන් ඒක ශ්‍රී ලංකා මුදල් වලට කන්වර්ට් කරගන්න ඕන නම් 300න් වගේ වැඩි කරලා ගත්තා නම් අතරම ඩොලර් එක 280 290 ඒ වගේ ගන්න වේරි වෙනවා. නමුත් ධන වශයෙන් ඔයගොල්ලන්ට 300 වැඩි කරලා ගත්තාම අයිඩියා එකක් ගන්න පුළුවන් මං කියන කතාව ඇත්තද මාසෙකට ලක්ෂ 2ක් 3ක් අතර වගේ ප්‍රමාණයක් මේකෙන් හම්බ කරන්න පුළුවන්ද කියන එක. ඉතින් දැන් තමයි හරියට වීඩියෝ එක පටන් ගන්නෙ. මම කතා කරන්න යන්නේ ඔන්ලයින් මනි මේක් කරද්දී ග්‍රැෆික් ඩිසයිනින් වලින් අපිට තියෙන ක්‍රම මොනවද කියන එක අංක 1ටම. රයිට්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔන්ලයින් මනි මේක් කරන්න ඔන්ලයින් තියා ඔෆ්ලයින් මනි මේක් කරන්න. ඔයාලට තියෙන ක්‍රම මොනවද? දෙකයි. එක්කෝ ඔයාලගේ ටැලන්ට් එක යූස් කරලා ප්‍රොඩක්ට් එකක් හදලා
ඒ ප්‍රොඩක්ට් එක මාකට් එකේ සෙල් කරන්න. එහෙම නැත්නම් ඔයා ක්ලයන්ට් කෙනෙකුට සර්විස් එකක් දෙන්නවට කොමර්ෂල් දෙන්නේ යන්නේ. එක්කවා සේවයක් සපයනවා. එහෙම නැත්නම් ඔයා භාණ්ඩයක් අලෙවි කරනවා. ඉතින් ඔය දෙකටම අපිට ඕනතරම් platforms තියෙනවා, අවකාශය තියෙනවා. 100%ක් නීත්‍යානුකූලව 100% legally මේ ක්‍රම දෙකෙන් ඕන එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ ක්‍රම දෙකම හරි පාවිච්චි කරලා ඕගලන්ට ආදායමක් සකස් කරගන්න. ඉතින් අපි සරලව කිව්වොත් එහෙම ක්ලයන්ට්ස් වලට වැඩ කරනවා කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යවහාරය අපි කියනවා ෆ්‍රීලාන්සින්. රයිට් ඔයාලා ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට හෝ කම්පැනි එකක් හැටියට හෝ ඒ කියන්නේ ඔයාගේම සමාගමක් ඔයාගේම ආයතනයක් හැටියට හෝ රයිට් ඔයාට ඔන්ලයින් ක්ලයන්ට්ස්ලා අරගෙන ඒ ක්ලයන්ට්ස්ලට සේවයක් සපයලා ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න ෆොරින් ක්ලයන්ට්ස්ලා නම් ඔයගලන්ට පැහැදිලිවම ඩොලර් ඉන්කම් එකක් අරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වෙන් වෙච්ච සයිට්ස් වෙනම තියෙනවා. අපි කියනවා ෆ්‍රීලාන්සින් සයිට්ස් කියලා. ඒ ගැනත් මම කෙටි සඳහනක් මේකෙදි කරනවා. ඊළඟ ක්‍රමය තමයි ඔයාට ඔයාගේම ෆ්‍රීඩම් එක යටතේ ඔයාගේ ප්‍රොඩක්ට්ස් හදලා ඒ ප්‍රොඩක්ට්ස් සෙල් කරලා ඒ සෙල් කරන වැලියු එකෙන් ඔයාට ආදායමක් ලබන්න පුළුවන්. ඒ සඳහා වෙන් වෙච්ච සයිට්ස් වෙනම තියෙනවා. ඒකෙන් තමයි ගොඩක් කතා කරන්න යන්නේ. රයිට් මොකද මේ ක්‍රම දෙකෙන් ඇත්තටම 80%ක් මම භාවිතා කරලා තියෙන්නේ ප්‍රොඩක්ට් සෙලින් කියන එක. ඉතින් ඒකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියන එකත් අද වීඩියෝෙන් කතා කරන්න යනවා. අපි ඊට කලින් පොඩ්ඩක් මේ ෆ්‍රීලාන්සින් කියන එක ගැන කතා කරමු. මේ ෆ්‍රීලාන්සින් කියන එක ගැන ඔයගොල්ලෝ අහලා නැති වෙන්න විදියක් නැහැ අද වෙද්දි. රයිට් දැන් ඒ අයිතිවිල තියෙන කාලේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ෆ්‍රීලාන්සින් කියන වචනේ දන්නවා. ඉතින් ෆ්‍රීලාන්ස් කියන වචනේ අර්ථය ඇවිල්ලා ඔයගොල්ලෝ කාටවත් බැඳිලා නැතුව ඒක පුද්ගලව වාගේ ආදායම් පවත්වාගෙන යනවා කියන එක. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට ඔයාලට ඔන්ලයින් වාගේ ග්‍රැෆික් ඩිසයින් පාවිච්චි කරලා සර්විස් එකක් දෙන්න තියෙන සයිට්ස් වලින් ඇත්තටම දැන් අද ලංකාවේ අංක එකටම තියෙන්නේ Upwork. ඊට පස්සේ freelancer.com තියෙනවා. අතර Upwork කියලා ආවේ ඒ කාලේ එලාන්ස් කියන එක. මම මේක පටන් ගත්ත කාලේ 2012 වගේ ඔක එලාන්ස් කියලා තිබිලා Upwork එක වෙනම තිබ්බා. ඔය දෙක ඔඩෙස්ක් කියලා වෙනම තිබ්බා. ඔය දෙක මර්ජ් කරලා තමයි ඔය Upwork කියන එක ගෙනාවේ. ඉතින් අතර Upwork කියන එක ග්‍රැෆික් ඩිසයිනින් වලට වඩා ප්‍රෝග්‍රෑමින් ෆෝකස් වෙච්ච එකක්. රයිට් කමන්න. හරි අපි ඒ ගැන වෙනම කතා කරමු. ඊළඟට freelancer.com කියන එකත් අද ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඊට අමතරව Fiverr කියන එක අතන ලංකාවේ ඉන්දියාව සහ බංග්ලාදේශ කියන රටවල් ගත්තොත් ඒ ආසියාතික රටවල් ටිකේ මේ Fiverr කියන එක ඇත්තටම ගොඩක් ජනප්‍රියයි. මම දන්නවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක අහලා තියෙනවා. ඒක දෙකක් නෑ කතා කරන්න. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්නවා. නමුත් මේ Fiverr කියන platform එක අනික් platforms වලට පොඩි වෙනසක් තියෙනවා. මේකේ තියෙන gigs. ඒ කියන්නේ ඔයා service එකක් ප්‍රොඩක්ට් එකක් හැටියට මෙතනදී සෙල් කරනවා. රයිට් මම Fiverr ගැන ඉන් ඩීටේල් කතා කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එක ඇතුළත. ඕගොල්ලන්ට අවශ්‍ය නම් Fiverr ගැන දැනගන්න යම් දේවල් ටිකක් මම ගොඩක් එක්ස්පීරියන්ස් නැහැ Fiverr platform එකේ. නමුත් මම ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝ එකක් ගෙන ලෑස්ති. කමෙන්ට්ස් වල ඔයගොල්ලෝ දැම්මොත් ඔයගොල්ලන්ට Fiverr ගැන යම් කිසි දේවල් ටිකක් දැනගන්න අවශ්‍යද කියන එක. රයිට්. ඊළඟට freelancer.com කියන එකත් ඔයගොල්ලන්ට තියෙන්නේ ක්ලයන්ට්ස්ලා ප්‍රොජෙක්ට්ස් දානවා. ඒගොල්ලන්ට කරගන්න අවශ්‍ය කාර්යය ඕගලන්ට තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ බ්‍රීෆ් එකක් තියෙනවා. බ්‍රීෆ් එක කියවලා බලලා ඒක ඕගලන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඕගලන්ගේ ටැලන්ට්ස් වලට අනුව ඕගලන්ට තියෙනවා ඒකට බිඩ් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ ගාණක් කියනවා. දැන් අපි හිතුවොත් ක්ලයන්ට් කෙනෙක් මට මේක එයා දෙනවා වැලියු රේන්ජ් එකක්. මේ ප්‍රොඩක්ට් එක අපි හිතමු ලෝගෝ එකක්. රයිට් එයාට ලෝගෝ එක කරගන්න $100ස් 300ත් අතර. ඉතින් ඔයා ගිහිල්ලා බලලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක, ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක, ඔයාගේ ටැලන්ට් එකේ දේවල් අනුව ඔයා ඩිසයිඩ් කරනවා ඔයාට මේක $200කට කරන්න පුළුවන්. රයිට් ඇවරේජ් ප්‍රයිස් එක මේ වගේ ගානකට ඔයාට කරන්න පුළුවන්. මෙන්න මගේ ටයිම් ලයින් එක මෙන්න මේ කාල සීමාව ඇතුළත මට මේක කරලා දෙන්න පුළුවන් ඔයාට. ඔය වගේ ඔයා බිඩ් එකක් ක්‍රියේට් කරනවා. රයිට්. ඉතින් මේ බිඩ් එක ක්‍රියේට් කරන ගැන ඉන් ඩීටේල් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක නෙමෙයි මේ වීඩියෝ එකේ පර්පස් එක. නමුත් මම මේ කිව්වේ මේ සයිට්ස් වල තියෙන process එක. ඉතින් ඔය කිව්වේ ක්ලයන්ට්ස්ලා අපි වෙතට ගන්න ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල අපි බිඩ් කරලා අපි කියන ක්ලයන්ට්ස්ලා හන්ට් කරනවා කියලා. ක්ලයන්ට්ස්ලා හන්ට් කරලා ඒගොල්ලන්ට සර්විස් එකක් දීලා අපිට ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමෙත් මම ඇත්තටම පාවිච්චි කරලා තියෙනවා. නමුත් එක්තරා පොඩි වෙනසක් එක්ක. රයිට්. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ ප්‍රොඩක්ට් සෙලින් කියන එක ගැන. ප්‍රොඩක්ට් සෙලින් කියලා කියන්නේ ඇත්තටම ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ඔයා හදලා සෙල් කරනවා කියන එක. රයිට්. ඔයා මේ ග්‍රැෆික් ඩිසයිනින් ශාස්ත්‍රයේ යම් දුරක් ආපු කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ වචන දෙක අහලා ඇති. එකක් freepik.com අනික එක envato.com. රයිට්. ඉතින් අතර වචන දෙකක් නෙමෙයි මේ දෙක අතරම ඔයගොල්ලෝ දන්නවා සයිට්ස් දෙකක්. මොනවද මේවයි තියෙන්නේ අපි කියනවා stock assets. රයිට්. එහෙම නැත්නම් item stock එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා purchase කරන්න පුළුවන්. ඒ වගේම envato elements කියලා එකක් ඔයගොල්ලෝ අහලා ඇති. ඒකේ තියෙන subscription model එකක්. ඒ කියන්නේ ඔයාලට මාසෙට subscription එකක් අරගෙන ඒ තුලින් ඔයාලට ඕන තරම් items එතනින් download කරගන්න පුළුවන්. රයිට්. ඉතින් ඔච්චර කාල ඔයාගේ download කරන එක විතර නැත්නම් purchase කරන එක විතර එහෙමත් නැත්නම් කවුරු හරි හොරෙන් අරගෙන දෙන එකක් ගන්නට ගත්ත එක නම් ඒක නෙමෙයි වෙන්න ඕනේ නේද?
ඔයා හරි graphic designer කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ talent එකෙන් ඔයා ඒ sites වල sell කරලා ඔයාගේ නමක් හදාගෙන ඔයාගේ templates ඔයා sell කරලා ඔයාට ගාණක් හම්බ කරගන්න. ඉතින් මම කිව්වත් වගේ මම 180ක් මගේ income එක base වෙලා තියෙන්නේ ඔය තුලින්. ඉතින් ඇත්තටම මට එන තරමක් අනික් service provide කරන්න ආපු clients වලට මට ඇවිල්ලා තියෙන්නේ මගේ ඔය create වෙච්ච portfolios තුලින්. right. අපි ඊළඟට බලන්න යනවා මේ විදිහට අපිට sell කරන්න පුළුවන් තව sites මොනවද? ඒ වගේම එහෙම sell කරන එකේ අපි service provide කරනකොට තියෙන advantages මොනවද කියන එක. right. ඉතින් අපි කිව්වා mainly envato.com, envato elements, right. අපි ඊළඟට ගත්තොත් එහෙම freepik.com මම මේකේ graphic designing ශාස්ත්‍රයට අදාළව ඊට පස්සේ Adobe stock market, creative market, template monster මම මේ කිව්වේ කිහිපයක්. ඇත්තටම මේ කිහිපය තුල මම හැසිරලා තියෙන නිසා මට අත්දැකීම් තුලින් ඒක විස්තර කරන්න පුළුවන්. අපි ගත්තොත් මේ මාකට් ප්ලේසස් වලින් අදටත් අංක එකට වැජබෙන්නේ කවුද? Envato. Envato elements තමයි ඇත්තටම අද කාලේ ටිකක් වැඩියෙන් රන් කරන්නේ Envato මාකට් ප්ලේස් එකට වඩා. Envato මාකට් ප්ලේස් එක ගත්තොත් එහෙනම් අපි කියන Envato Sphere එක කියලා. ඒක ඇතුලේ තියෙනවා Video Hive, Graphic River, Code Canyon, Theme Forest ඒ වගේ අංග රාශියක් තියෙනවා. මොකද එක එකක් වෙන් වෙලා තියෙන්නේ ඒ ප්‍රොඩක්ට්ස් වල. උදාහරණයක් ගත්තොත් එහෙනම් Theme Forest වෙන් වෙලා තියෙන්නේ web themes වලට. Code Canyon වෙන් වෙලා තියෙන්නේ code snippets වලට. ඒ කියන්නේ මොන හරි web එක වැඩ කරන එලිමන්ට් එකක්. අන්න ඒ වගේ දෙයක්. Graphic River තමයි ඔයගොල්ලෝ graphic designers ලා හැටියට Envato වල වෙන් වෙලා තියෙන figment එක. ඉතින් Envato elements කියන එකත් අපිට graphic designers ලා හැටියට දාන්න පුළුවන් products තියෙනවා. උදාහරණයක් මේ AI වලින් මේ field එක වනසනවා කියලා අපි කිව්වට ඔයාට AI වලින් හොඳ images generate කරන්න පුළුවන් නම් ඇත්තටම Shutterstock, Freepik, අතට Envato elements, එතකොට Envato වල තියෙනවා Photodune, iStock ඔය වගේ stock markets වල ඔයාට AI generated images upload කරලා ගාණක් හොයන්න පුළුවන්. right. ඒක ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ මොකද මම මේ subject එක ඇත්තටම එච්චර නැති නිසා. right. මම ඔය කිව්වේ sites කීපයක් ඕගලන්ට products sell කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ product sell කරන එක අපි service එක provide කරන එහෙම නැත්නම් clients ලා hunt කරන ගත්ත එක ගත්තම තියෙන advantages මොනවද කියන එක. right. ඉතින් ඕගොල්ලෝ මේ graphic designing ශාස්ත්‍රයේ යම් තරමක් දුරට ආපු කෙනෙක් නම් එහෙම නැත්නම් මේ graphic design කරලා online money make කරන්න උනක් තියෙන කෙනෙක් නම් උනක් තිබ්බ කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයත් freelance.com වගේ sites try කරලා ඇති. 5 gig එකක් නම් අනිවාර්යෙන් දාලා ඇති කියලා මම හිතනවා. ඉතින් මට අහන්න තියෙන්නේ ඔයා novice designer කෙනෙක් නම් clients ලා ආවද? ඔබට සතුටුයිද දැන් කියලා. මම කාටවත් අපහසුකට කියනවා නෙමෙයි නමුත් මගේ අත්දැකීම අවුරුදු 13ක අත්දැකීමෙන් මම දන්නවා මේ ගේම් එක ලේසි නෑ කියන එක. ඒ කියන්නේ ඔයා හිතන විදියට ඔයාට clients ලා එන්නේ නෑ කියන එක. අන්න ඒක තමයි මම කියන්නේ මේක ස්ටාර්ට් කරන්න. ඔයා novice designer කෙනෙක් නම් මෙතන startup එකක් ගන්න. ඔයාට clients ලා hunt කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ඔයාගේ product එකක් create කරලා ඒ product එක sell කරලා value එකක් earning එකක් ගන්න උත්සාහ කරන එක. මොකද මම දන්නවා ඇත්තටම අද කාලේ තියෙන competition එකත් එක්ක විශේෂයෙන්ම බංග්ලාදේශ්, ඉන්දියාව වගේ countries වලින් එන competition එකත් එක්ක ඒගොල්ලෝ ඉතාමත් අඩු මුදල් වලට අඩු ගණන් වලට ඒගොල්ලන්ගේ services අපේන. උදාහරණයකට ඒගොල්ලෝ logos එහෙම create කරනවා $2යි $3යි right. සමහර වෙලාවට entire brochure එක, entire presentation template එක, entire web එකක් පවා design කරනවා සමහර $10යි $15යි අන්න ඒ වගේ. ඉතින් මේ price එකෙන් compete කරනවා කියන එක මම කවදාවත් අනුමත කරන දෙයක් නෙමෙයි. හරි. අනිත් එක වගේම ඔයා price එකෙන් කොච්චර compete කරත් ඔයාට හොඳ portfolio එකක් generate වෙලා නැත්නම් මම portfolios ගැන වෙන වීඩියෝ එකක් කතා කරනවා අතරම නම් ඔයාට හොඳ portfolio එකක් create වෙලා නැත්නම් ඔයාගේ talents build up වෙලා නැත්නම් ඔයාගේ talents prove කරගන්න විදියක් නැත්නම් ඔයාට ඒක ලෝකෙට කියාගන්න විදියක් නැත්නම් ඔයා කොච්චර මොන දේ කරත් මොන බයිලා ගැහුවත් clients ලා ආගාවට එන්නේ නැහැ. ඔයාට clients ලා ගිහිල්ලා වැඳලා කරලා ගන්න. දැන් මොකද මේක වැඳලා කරලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? අන්න ඒක. ඉතින් ඔයා හිතන බලන්න ලංකාවේ clients ලා රුපියල් 200ට flyers හදලා දීලා නිකන් කිච වෙනවද? එහෙම නැත්නම් right හරි ගැම්මෙන් හරි දෙයක් කරලා හරියට දෙයක් ඉගෙනගෙන හරි product එකක් sell කරලා $200ක් හම්බ කරනවද කියන එක. ඒක තියෙනවා ආගේ අතේ. ඉතින් ඒ කිව්වේ මේකේ තියෙන පළවෙනි advantage එක. product selling වල freelancing වලට වඩා තියෙන පළවෙනි advantage එක. ඒ කියන්නේ ඔයා මේ design ශාස්ත්‍රයට එහෙම නැත්නම් design කරලා online money make කරන dollars earn කරන ශාස්ත්‍රයට novice කෙනෙක් නම් ඔයාට සල්ලි උපයන්න පුළුවන් ඒ මාර්කට් එන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේක. right. අපි බලුවොත් එහෙම දෙවෙනි advantage එක අපි කියනවා මේක passive income එකක්. ඒ කියන්නේ ඔයා මේක ගේමක් ගහලා යම් level එකකට ගෙනාවට පස්සේ එකපාරම නෙමෙයි
ඔයා ගේමක් ගහලා යම් ලෙවල් එකකට ගෙනාවට පස්සේ ඔයා නිදාගෙන හිටියත් සල්ලි උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. අන්න ඒකයි අපි කියන්නේ මේක පැසිව් ඉන්කම් එකක් කියලා. ඔයා වෙනුවෙන් ඒක දිවා රාත්‍රී සේල්ස් යනවා. ඔයා නිදාගෙන ඉඳලා උදේට ඔයාට බලන්න පුළුවන් ඊයේ දවසේ කොච්චරක් සේල්ස් ගිහලා තියෙනවද මං වෙනුවෙන් මං නිදාගෙන ඉන්න අතරේ කියන එක. ඒක ඇවිල්ලා second advantage එක. third advantage එක තමයි මේකෙන් ඔයාට ඔයාගේ portfolio එකක් build up වෙනවා. මම portfolios ගැන වෙනම කතා කරනවා. ඒතර portfolio කියන එක සරලව කිව්වොත් එහෙනම් portfolio කියන්නේ ඔයාගේ talents, ඔයාගේ skills showcase කරන දෙයක්. එතනින් තමයි ඔයාව පිළිඹු වෙන්නේ. ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයා කොච්චර කලා කිව්වත් ඔයාට ඒක proof කරන්න ක්‍රමයක් නැත්නම් අර මම මුලින්ම පෙන්නුවා වගේ proof කරලා කවුරුත් පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ ඒක proof කරන්න තියෙන වල ක්‍රමයක් තමයි මෙන්න මේක. ඉතින් ඔයාගේ portfolio එකක් ඔයා හිතාමතා හදන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් ඔයා clients ලා එනකන් ඉඳලා ඒ clients ලා කරපු projects වෙනම showcase කරලා portfolio එකක් හදන්න ඕනෙත් නැහැ. මෙතන automatically portfolio එකක් build up වෙනවා. අනික මේ portfolio එක තව වටිනාකමක් තියෙනවා. අතන මේක අපි හිතමු දැන් අපිට මේ online ශාස්ත්‍රයේදී අපිට ගොඩක් ඉන්නේ foreign clients වනේ. ලංකාවේ clients ලා එනවා අඩු නෙමෙයි නැතිම තරම්. ඉතින් ලංකාවේ clients වලට වඩා අතන මේ foreign clients ලා මේ portfolios ගැන එහෙම නැත්නම් මේ market places ගැන awareness එකක් තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ දන්නවා ගොඩක් දුරට දැන් Inmart වගේ market place, Template Monster වගේ market place, Freepik වගේ market place එකක් ගත්තොත් එහෙම මේ market places වලට නිකන් ගන්නන් වාලේ products ගන්නේ නැහැ. පොඩි review process එකක් ගිහිල්ලා තමයි ගන්න. එතකොට ඒගොල්ලෝ ඒකේ list කරන්නේ හරි quality එකක් තියෙන items. එතකොට මේ clients ලා එහෙම නැත්නම් customers ලා අපි කියමු Inmart එකෙන් product එක purchase කරන්න යන customer කෙනෙක් මේක දන්නවා. එතකොට එයා item එක purchase කරාට පස්සේ බලනවා කවුද මේකේ order. අම්මට මේක සුපිරිනේ. මෙන්න මෙයා වැඩෙක්. මොකද ඒක ගැන එයාට මොකද තියෙන්නේ? පොඩි වගකීමක් කියනවා. මොකද එයා දන්නවා මේ Inmart එකේ මෙයාට items දාන්න පුළුවන්. right elements වල මෙයාට items දාන්න පුළුවන්. මේ items ටෙක්නිකල් රිවිව් එකක් තුලින් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නිකන් ගන්නන් වාලේ ඔයා හදපු ඕනම ලම්බක් උතර දාන්න බෑ. එහෙම අප්‍රූව් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ හරි ප්‍රොඩක්ට් එකක් තමයි ෆිල්ටර් වෙලා එතන ඇවිල්ලා තියෙන්නේ. ඒක ක්ලයන්ට්ස් ලා දන්න නිසා මෙන්න මේ වගේ පෝර්ට්ෆෝලියෝස් වලින් එන ක්ලයන්ට්ස් ලා third advantage එක. අපි කියනවා on demand clients ලා කියලා. මම කිව්වොත් එහෙම රහසක් ඇත්තටම මගේ මේ අවුරුදු 13ක ගැරි එක්ස්පීරියන්ස් එකේ මම කවදාවත් ක්ලයන්ට්ස් ලාව හන්ට් කරලා නැහැ. මට එනතරම ක්ලයන්ට්ස් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ portfolio හරහා. right අනික ඒ එන clients ලගේ තියෙන ඊළඟ වටිනාකම තමයි අපි කියන on demand clients ලා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මම දැක්කා අදීයේත් මේ graphic design groups වල එහෙම ලංකාවේ හරියට කතා වෙනවා. අඩේ මේ රුපියල් 200ට ඩිසයින් කරනවා කියනේම අයින් කරමුද මේ group එකෙන්. එච්චරට මේක ඉස්සර දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්ත කතන්දරේ. right රුපියල් 200ට කරනවා කියනවා 100ට කරනවා කියනවා. right ඉතින් අතරම මේ field එකත් වෙනස් වෙනවා. ඉතින් මෙතනදී අපිට on demand clients ලා එනවා කියන්නේ මොකද්ද? අපේ demand එක තියෙන්නේ. අපි කිව්වොත් right මොකක්ද අවශ්‍යතාවය වෙබ් එකක් කරන්න. right ඒ වෙබ් එක කරන්න මම ඩොලර්ස් 400ක් ගන්නවා. right එතනින් එහාට අය කේවල් කිරලි නෑ. අනේ පුතා මට මේක රුපියල් 20ට කරලා දෙන්නකෝ රුපියල් 200ට එහෙම කියන්නේ නෑ. ඩොලර් 400 නම් right okay. කීයද upfront එක? ඩොලර් 100. right upfront කළා end of the delivery නැත්නම් එහෙම නැත්නම් milestones වලට ගන්න. ඒතර ටික ගන්න අපි freelancing marketplace එකක් කරා වැඩේ කරගන්න. අන්න ඒකයි third advantage එක. අපිට automatically clients ලා අපි ගාවට එනවා. අපි ගිහලා clients වලට වඳිනවද? නෑ. එහෙම කරන්නේ. clients ලා අපි ගාවට. අපි කියනවා on demand clients එක. දැන් අපි advantages තුනක් කතා කරා. එකක්. ඔයා novice කෙනෙක් නම් මේක තමයි ඔයාට පටන් ගන්න තියෙන හොඳම ක්‍රමය. දෙවෙනි එක මේක ඇවිල්ලා ඔයා නිදාගෙන හිටියත් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. තුන්වෙනි එක මේ ක්‍රමය හරියට කරොත් ඔයා ගාවට clients වෙනවා මිසක් කවදාවත් ඔයා clients ගාවට යන්නේ නෑ. තවදුරටත් රුපියල් 100ට රුපියල් 200ට අපි වැඩ කරන්නේ නෑ. ඩොලර් 200ෙන් තමයි පටන් ගන්නේ. right? ඒක ඇවිල්ලා third advantage. අපි fourth advantage එක ගත්තොත් එහෙම මං කිව්වා මෙලෙද items ගන්නේ මොනවද? review කරලා. ඒතර මේ reviewers ලත් හැම වෙලේම බලනවා මේ items වල quality එක විවිධ aspects වලින් බලනවා. අපි දැන් design aspects වලින් ගත්තොත් එහෙම මේකේ visual hierarchy කොහොමද? මේ visual balance එක හරියද? මේකේ breathing spaces okayද? ඔය වගේ විවිධ criteria වලින් බලනවා. right? ඒ බලද්දි එන්න මේ criteria මොකද වෙන්නේ? tight වෙනවා. තව දේවල් මේ field එකට එකතු වෙනවා. තව tools platforms මේ field එකට එකතු වෙනවා. දැන් ළඟදී ආවේ affinity. ඒතර affinity වලට වෙනම category එකක් ළඟදී open වෙයි. right? තව tools ආවේ ඒකට open වෙනවා. දැන් Figma ආවා. මෑතකදී දැන් මෑතකදී නම් ටිකක් කලින්. ඉතින් Figma එන්න කලින් Figma category තිබ්බද එන්නවට? නෑ. 2012 තිබ්බද? නෑ. Figma ආවට පස්සේ තමයි ඒක ආවේ. එතකොට මොකද වෙන්නේ? අපිට automatically අලුත් දේවල් ඉගෙන ගන්න වෙනවා. ඒකේ මොකද වෙන්නේ? අලුත් දේවල් ඉගෙන ගන්නවා කියන්නේ ඔයාගේ skill එක polish වෙනවා. ඔයාගේ talents improve වෙනවා.
අනික ඔයාගේ මෙතන රිජෙක්ෂන්ස් තියෙන්න පුළුවන් මුල් කාලේ. රිජෙක්ෂන් එක කියන්නේ අපතේමද? නාස්තියක්ද? නෑ. රිජෙක්ෂන් එක කියන්නේ නාස්තියක් නෙමෙයි. එතන ඔයාගේ ස්කිල් එක ඉම්ප්‍රූව් කරන්න. ඔයාගේ ටැලන්ට් එක හදාගන්න. මොකද ගහන්නම් වාලේ නිකන් පයින් ගහලා ගන්න නෑනේ. රිජෙක්ට් කරනවා කියන්නේ ඔයාගේ යම්කිසි ඒ ඩිසයින් එකේ අඩුපාඩුවක් නිසා රිජෙක්ට් වුනේ. එතකොට එයා ඕක හදාගෙන ඉස්සරහට යනවා කියන්නේ මොකද වෙන්නේ? ඔයාගේ ස්කිල් එක තවත් ඉම්ප්‍රූව් වෙනවා. ඒක ඇඩ්වාන්ටේජ් එක නෙමෙයි. ඒක ලොකු ඇඩ්වාන්ටේජ්. අනිත් එක තමයි ඔයා අප් ටු ඩේට් ඉන්නවා. රයිට්? මොකද මේ ෆීල්ඩ් එකේ දැන් අද කාලේ විශේෂය මොකද මේ graph එක මෙහෙම ඇවිල්ලා දැන් මෙහෙම යන්නේ නේ. රයිට්? ඉතින් ලොකු පෙරලියක් සිදු වෙමින් පවතිනවා. ඉතින් AI කියන දේවල් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉතින් විශාල පෙරලියක් වෙනවා. ඉතින් එතකොට ඔයා අප්ඩේට් වෙලා ඉන්න එක හරි වැදගත්. ඉතින් මේ වගේ ෆීල්ඩ්ස් මේ වගේ දේවල් වල ඉද්දී රයිට් ඔයා අප්ඩේට් වෙනවා කියන ඔටෝමැටිකලි වෙනවා. මොකද දැන් අපි ගත්තොත් එහෙම ග්‍රැෆික් ඩිසයින්ස් වල කාලෙන් කාලට එනවනේ ට්‍රෙන්ඩ්ස්. අර කලිසම් වෙලාවේ කාලයක් බෙල් බොටම් ඇන්දා ඊට පස්සේ බැගි ඇන්දා නේ. කෙල්ලන්ට එහෙම තියෙනවනේ අනම්මන නේ. අන්තිමට රෙදි නැතුවම යන කාලයක් එහෙම ඉස්සරහට එනවා. රයිට්? ඉතින් ඒ වගේ මේ ග්‍රැෆික් ඩිසයිනින් ශාස්ත්‍රෙත් නේ කාලයක් ස්කියුමොෆිසම් කියලා. ඊට පස්සේ නියොමොෆිසම් කියලා. ඊට පස්සේ මිනිමලිසම් කියලා. ඊට පස්සේ ෆ්ලැට් ට්‍රෙන්ඩ් එකක් ආවා Google ලගේ නම් Google මැටීරියල් ඩිසයින් එක. ඉතින් දැන් තියෙන ට්‍රෙන්ඩ් එක මොනවද? දන්නවද ඔයගොල්ලෝ? රයිට්? කාටද කමෙන්ට් කරන්න පුළුවන්? මම කියන්නේ ඉස්සෙල්ලා. රයිට්? රයිට් ඉතින් මම කියනවා ඉතින් ටිකක් කිව්වට පස්සේ හරි කමෙන්ට් කරන්න. රයිට්? දැන් තියෙන ට්‍රෙන්ඩ් එක මැක්සිමලිසම්. ඊට පස්සේ බෲටලිසම්. මැක්සිමලිසම් කියන්නේ අපි මිනිමලිසම් එකේ සම්පූර්ණ විරුද්ධත්වය. රයිට්? අපි මිනිමලිසම් ඩිසයින් එකක් තමයි සාමාන්‍ය මේ ග්‍රැෆික් ඩිසයින් ප්‍රින්සිපල්ස් හරියට කරලා දැන් මම මැක්සිමලිසම් ගැන කතා කරන්නේ නෝනේ මම නිකම් සරලව කියන්නේ. රයිට්? මේක ඇවිල්ලා ගොඩාක් එලිමන්ට්ස් දාලා කරන ඩිසයින් එක. බෲටලිසම් කියන්නේ නිකන් අර හරි වයලන්ට් විදියට කරන ඩිසයින්. රයිට්? මේවා තමයි ට්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයාගේ අයිටම්ස් අප්‍රූව් වෙන රේට් එක වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ට්‍රෙන්ඩ්ස් එද්දී ඉතින් ඔයා මොකද වෙන්නේ? ඒ ට්‍රෙන්ඩ් එක ඔයාවත් ඒ ගමන යනවා. ඉතින් ඔයා මොකද වෙන්නේ? අප් ටු ඩේට් වෙන්න. ඒක තමයි ඊළඟ ඇඩ්වාන්ටේජ්. ඔය ඇඩ්වාන්ටේජස් කිව්වා මොකද්ද? රයිට්? එකක් ඔයා ශාස්ත්‍රයේ නවීනිකයෙක් න. රයිට්? නවකයෙක් න. අලුත් කෙනෙක් න. ඔයාට පටන් ගන්න තියෙන හොඳම ක්‍රමය. ඊළඟට ඔයා නිදාගෙන හිටියත් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඊළඟට ඔයා දන්නේම නැතුව ඔයාගේ ස්කිල්ස් අප්ඩේට් වෙන ක්‍රමයක් තමයි මේක. ඊළඟට ඔයා අප් ටු ඩේට් ඔයාව තියෙන ක්‍රමයක් තමයි මේක. ඒ වගේම ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් තිබීම ක්‍රියේට් වෙන ඒ පෝර්ට්ෆෝලියෝ එක හරහා ඔන් ඩිමාන්ඩ් ක්ලයන්ට්ස්ලා ඔයාට දෙන ක්‍රමයක් තමයි මේක. ඉතින් හිතලා බලන්න අපිට මේ ක්‍රමේ හොඳ නැද්ද කියන එක ඔන්ලයින් මනි මේක් කරන්න. අනික විශේෂයෙන් දැන් මම ප්‍රූෆ් එකක් පෙන්නලා තියෙනවා. ඉතින් මට කොච්චර පුළුවන් නම් ඔයගලන්ට කොච්චර පුළුවන් වෙන්න ඕනද ෆීල්ඩ් එකේ අලුත් අය එක්ක බලන්න. රයිට්? තව දෙයක් කියන්න. රයිට්? 2012 මම මේක පටන් ගත්තා ඇත්තටම මට මේවා කියා දෙන්න කවුරුත් ඉන්නේ නැති. ඒ අතින් බලද්දී ඔයගොල්ලෝ වාසනාවන්ත. ඔයගොල්ලන්ට මම හරි ඉන්නවා. තව YouTube channels තියෙනවා. ඉතින් ඔයාලට මේවා ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් 2012 දී මට ඒ අවස්ථාව තිබ්බේ නැහැ. ඉතින් අවස්ථාවෙන් ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න බලන්න. ඊළඟට අපි බලන්න යනවා මේ දේ කරන්න ඔයාලට මූලික ඔයා තුළ තියෙන්න ඕනේ දේවල් මොනවද කියන්නේ. ඒ දේවල් මම මේ වීඩියෝ එකෙන් කතා කරලා ඔයගොල්ලෝ තවත් මේක ඉඳගෙන තියාගන්න හදන්නේ නැහැ. මම දන්නවා මේ වෙද්දිත් ඔයගොල්ලන්ට බෝරින් වෙලා දැන් වීඩියෝ එකෙන් අයින් වෙන්න තමයි යන්නේ කියන එක. ඒ නිසා මම වෙන වීඩියෝ එකෙන් කතා කරනවා. නමුත් එක දෙයක් කියන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ අත්‍යවශ්‍ය දේ කම්පියුටරේද? ස්කිල් එකද? නොලෙජ් එකද? නෑ. ඒ මොකුත් නෙමෙයි. මේකට අත්‍යවශ්‍යම දේ ඔයාගේ මයින්ඩ්සෙට් එක. රයිට්? ජකාට බය නම් පුතා සෝහනේ ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා. අන්න ඒක තමයි පළවෙනිම දේ. ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගන්න ඕනේ. ඔයා මේ වෙනුවෙන් කමිට්මන්ට් එකක් කරනවා. මේ කම්පිටිෂන් එකට ඔයා බය නැහැ. ඔයා ලෑස්ති. රයිට්? ඔයා මොකටද නිකන් කාගවත් ටෙම්ප්ලේට් එකක් අරගෙන ඒක එඩිට් කරලා ක්ලයන්ට් කෙනෙකුට විකුණලා රුපියල් 200ක් ගන්න ඕනේ. ඕකට තමයි ග්‍රැෆික් ඩිසයිනින් කරගන්නේ. ඕක තමයි ග්‍රැෆික් ඩිසයින් ලයිෆ් එක නෑ. රයිට්? ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔයාගේම ටෙම්ප්ලේට් එකක් සෙල් කරන්න. එතකොට ඔයා හිතලා බලන්න කාගවත් ටෙම්ප්ලේට් එකක් අරගෙන ඒක එඩිට් කරලා රුපියල් 200ක් ගන්නවද? ඔයාගේ ටෙම්ප්ලේට් එකක් සෙල් කරලා ඩොලර් 200ක් ගන්නවද කියන්නේ. රයිට්? ඉතින් ඒක තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරා ඔන්ලයින් මනි මේක් කරන්න පුළුවන් ක්‍රම මොනවද? ඒකෙන් මෙන්න මේ ප්‍රොඩක්ට් සෙලින් කියන එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද? ප්‍රොඩක්ට් සෙලින් වල තියෙන සයිට්ස් මොනවද කියන එක තව එක දෙයක්. ඉතින් ඕගොල්ලෝ අපි කැටගරිස් ඔයගොල්ලෝ ගිහලා බලන්න. රයිට්? මම ඇත්තටම කියනවට වඩා ඔයා යන්න. එන්වර්ට් එකට යන්න. එන්වර්ට් එලිමන්ට්ස් වලට යන්න. කියලා බ්‍රවුස් කරලා බලන්න. ඔයාගේ ටැලන්ට්ස් වලට. ඔයාගේ ෆීල්ඩ් එකට හරියන්නේ මොනවද කියලා. ග්‍රැෆික් ඩිසයිනින් ගත්තොත් එහෙම ලොකු ශාස්ත්‍රයක් නේ. රයිට්? ඔයා UI ඩිසයිනින් වලට යන්න පුළුවන්. ඔයා PowerPoint පැත්තෙන් ප්‍රසන්ටේෂන්ස් ඩිසයින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. CV ඩිසයින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ෆ්ලයර්ස්, පෝස්ටර්ස්, බ්‍රෝචර්ස්, ලෝගෝස් ඩිසයින් කරන අය වෙන්න පුළුවන්. ඒවට වෙන වෙනම කැටගරිස් තියෙනවා. ඉතින් ඔයා බලන්න ඔයාට සෙට් වෙන කැටගරිස්
බලන්න රයිට් මාත් එහෙමයි මම මුල් කාලේ එක්ස්පෙරිමන්ට් කරා මම බිස්නස් කාඩ්ස් වලින් පටන් ගත්තා නමුත් දැන් මම කරන්නේ වෙබ් ඩිසයින්ස් and UI ඩිසයින්ස් ඉතින් ඒ වගේ මේක ඇත්තටම ඔයාලට ග්‍රෝ වෙලා ඔයාගේම ජීවිතයක් සාර්ථකව ගොඩනගා ගන්න පුළුවන් තරක් විතරම නෙමෙයි ක්‍රමයක් රයිට් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඇත්තටම ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඉතින් මේ වීඩියෝ කරලා මම බලාපොරොත්තු වෙන්නේ AdSense වලින් සල්ලි හම්බ කරන එක නෙමෙයි ඇත්තටම මට 2012 නැති වෙච්ච දේ අලුතෙන් එන අයට මට දෙන්න පුළුවන් නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන ලොකුම දේ. ඉතින් ඒත් එක්ක මේ ගමනට එකතු වෙන්න subscribe කරන්න like කරන්න ඒකෙන් මම motivate වෙනවා. comment එකක් දාන්න ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් කියන්න. එතකොට මට අලුත් videos ගේන්න පුළුවන්. right. එහෙමනම් අදට සමාප්තයි. ගිහිල්ලා ඔයගොල්ලෝ වැඩක් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.